සුබ දවසක් ඔයාලට. හැමදාම එකම විදියට හදන අල බැදුම වෙනසකටත් එක්ක මෙන්න මේ විදියට හදලා බලන්න. මේක ඔයාලට හැමදාම වුණත් කන්න ආස හිතෙන වෙනස්ම රසක් තියෙන අල බැදුමක්. මේකට අල සුද්ධ කරලා මෙන්න මේ වගේ හීනියට පෙති කපා ගන්න. දැන් මේ අල පෙති ටික හොඳට හොදලා වතුර පෙරා ගන්න. ඊළඟට මේකට හාල් පිටි එකතු කරලා හොඳට මික්ස් කරගන්න. හාල් පිටි මේ විදියට එකතු කරන එකෙන් අල බැදුම ක්‍රිස්පියට ගන්න පුළුවන්. දැන් පෑන් එකට තෙල් දාගෙන ඒකට සූදුරු ඇට එකතු කරලා මේක පිපිරෙන ගානට එනකොට පොඩියට කපපු සුදු ලුණු එකතු කරගන්න. සුදු ලුණු ටික තප්පර 30ක් විතර බැදුනට පස්සේ අපි අල ටික එකතු කරගන්න ඕන. ඊට පස්සේ මේ විදියට හොඳට මික්ස් කරගෙන මේකට ලුණු එකතු කරලා මික්ස් කරගන්න. දැන් මේ අල පෙති ටික දෙපැත්ත හරව මද ගින්නේ විනාඩි 10ක් විතර බැද ගන්න ඕන. මෙන්න මේ වගේ රන්වන් පාට වෙනකන් තමයි බැද ගන්න ඕන. දැන් මේකට දිග අතට කපාගත්ත අමු මිරිස්, කහ කුඩු 3-5, මිරිස් කුඩු සහ කෑලි මිරිස් එකතු කරලා විනාඩි 5ක් විතර වැඩි ගින්දරේ තෙම්පරාදු කරගන්න. අන්තිමට පොඩියට කපපු කරපිංචා එකතු කරලා මික්ස් කරලා මේ බැදුම හදාගන්න. මෙන්න මේ විදියට ඔයාලා අල බැදුම හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් කරන්න.